මල්ලි මම කපන්නේ කොණ්ඩේ. පිරිමි කෙනෙක් කොණ්ඩේ කපුවාම කොණ්ඩේ තව වැවෙනවා, දික් වෙනවා. සාමාන්‍ය එහෙම ජනප්‍රවාදී කතාවක් තියෙනවා. ඒකේ හරි ඇත්ත නැත්ත දැනගන්න වෙන්නේ තා අවුරුදු එකමාරකදී විතර තමයි තියෙන්නේ. නේද? එතකොට මට ඇවිල්ලා කියන්න කොණ්ඩේ දික් වුණාද? දේවලදී මේ මට හම්බ වෙච්ච දිගම කොණ්ඩේ. මම තියාගත්ත කපන්න. සතුටින් අය ඇවිල්ලා තියෙන අයගේ මහත්යත් එක්ක මහත්යලාගේ දින් ඩිංගක් කපන්න කියලා. එහෙමද? ඔව්. මොකද මේ මහත්තුරු තමයි මේ කොණ්ඩේට ආදරේ. සමහර විට ඔයාලට මේ ඔයා ඉස්සෙල්ලා මෙහා පිටිපහල යනකොට නේද දැක්කේ කලින්ම ඉස්සෙල්ලාම දැක්කේ. පිටිපස්සට නේද දැක්කේ. ඊට පස්සේ නේද මූණ බැලුවේ සතියකට විතර පස්සේ. ඒ කියන්නේ පිටිපස්සෙන් ඇත්තටම මේ කොණ්ඩෙත් එක්ක දැක්කහම ඕන කෙනෙක් දෙපාරක් හැරිලා බලනවා. ඒ දෙපාරක් හැරිලා බලන එක තමයි නංගී ඔයා මේ දෙන්න හදන්නේ. මොකෝ කරන්නේ? දැන් වැඩක් නැහැ එකපාරක් බලලා ඉවරයි නේද? හරි. එහෙනම් ඔන්න මම කපනවා. මීට වඩා දිගට කොහොමද ගන්නෙ නැහැ. මේ ගන්න පුළුවන් උපරිම දිග ගන්න මීට වඩා දිගට කපලා ඉන්න වැඩක් නැහැ. මොකද මේ අපිට මේ දිග කොණ්ඩ අඩුවෙන් තමයි හම්බ වෙන්නේ. නමුත් මේ වගේ දිග කොණ්ඩ වලින් විග් හදන්න හරි ලේසි. අපිට යන වියදම අඩුයි. කොණ්ඩ ප්‍රමාණෙත් අඩුයි. 5-6 දෙනෙක්ගේ කොණ්ඩ ඕනේ නැහැ. දැන් සාමාන්‍ය එකෙන් දෙකෙන් එක විග් එක හදන්න පුළුවන්. එහෙනම් ඔයාලට පින් මීට වඩා දිගට කනවට කොණ්ඩේ වැවේවා. දුක නැද්ද? බඩර් වගේ